ආයිබෝවන් මේක තමයි ටෙක්මාර්ට් අපි අලුතින් ඔයාලට ගෙනල්ලා තියෙන වයර්ලස් කොලර් මයික් එක X9 කියන මොඩල් එක තමයි මේක. මේක මේ ඕනෑම ෆෝන් එකකට, ඒ කියන්නේ Type C එකකට, iPhone එකකට, ඒ වගේම ඔය දෙකම නැත්නම් 3.5mm ජැක් එකට ගහලා අනිත් ඕනම ෆෝන් එකකට, ලැප් එකකට, නැත්නම් ඔයා ක්ලාස් එකක් කරනවා නම් මොනවා හරි සවුන්ඩ් පාවිච්චි කරන ඩිවයිස් එකකට, Bluetooth ස්පීකර් එකකට ඒ වගේ පාවිච්චි කරලා යූස් කරන්න පුළුවන් මයික් එකක්. මේකේ රිසීවර් එකයි මයික් දෙකයි තමයි සෙට් වෙන්නේ. මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳ පැකින් එක ප්‍රීමියම් ක්වොලිටි එකට එනවා. මේ ඩිවයිස් තුනම තියෙනවා. මේ RX කියන්නේ රිසීවර් එක, TX කියලා තියෙන මයික් දෙක. අනිවාර්යෙන් ෆෝන් එක පැත්තට ප්ලග් කරනකොට මෙන්න මේ RX කියන එක විතරක් ප්ලග් කරන්න පුරුදු වෙන්න. මේක අපි ගමු. මේ විදිහට ගන්න පුළුවන්. ගත්තම් මේකත් එක්ක මේක යූසර් මැනුවල් එක. ඊට පස්සේදී අපි 3.5mm ජැක් එක මේ විදිහට තියෙනවා. ඒ වගේම iPhone එකට යූස් කරන්න පුළුවන් ජැක් එක. කියන්නේ මයික් එකට මේ පැත්ත ප්ලග් කරලා iPhone එකට යූස් කරනවා නම් මේ Lightning port එක, Type C port එක මේ විදිහට. ඊට පස්සේදී charging cable එක. එකපාර මයික් දෙකම charge කරන්න පුළුවන් විදිහට dual cable එකක් විදිහට තමයි මේක ඉන්නේ. එතකොට මේකේ සවුන්ඩ් ක්වොලිටි එක කිව්වොත් මේ වීඩියෝ එක කරන්නේ මම මේ මයික් එකෙන් වොලියුම් අඩු කරලා තමයි මේ කරන්නේ. ඊට මේකේ ස්පෙસિෆිකේෂන්ස් තියෙනවා ගොඩක්. මේක ඇවිල්ලා බැටරි ලයිෆ් එක ගොඩක්ම හොඳයි. 1 hour charging time එකක් තියෙන්නේ. මේකේ තියෙන විදිහට බැටරි ලයිෆ් එක 12 to 14 hours කියලා තියෙනවා. එතකොට මේක මෙහෙමයි. මේ ප්‍රොඩක්ට් වල ගහලා තියෙන මේ රේන්ජ් එක මේගොල්ලෝ ස්පෙસિෆික් කන්ඩිෂන් වල මේවා චෙක් කරන්නේ. එතකොට මේ ටයිම් එකේ එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩුම පැය 8ක්වත් මේකේ තියෙන්න ඕනේ. ඒකින්ද මේක ගහලා තිබුණාට පැය 12-14ක් කියලා ඒගොල්ලෝ කන්ඩිෂන් ඇතුලේ චෙක් කරන ඉඳනේ අපි සාමාන්‍යයෙන් යූස් කර කර පාවිච්චි කරනකොට ඉතින් මේ ටයිම් එක මේක නෙවෙයි කිසිම දෙකක එන්නේ නැහැ. ඊට පස්සේ රේන්ජ් එක මීටර් 30ක් කියලා කියනවා. ඒකත් තියෙන රේන්ජ් එක නම් ගැටලුවක් නැහැ. charging time එක නම් 1 hour කියලා තියෙනවා. ඒ වගේම මේක හොඳ ප්‍රීමියම් ක්වොලිටි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ඔයාලා ක්ලාස් එකකට හරි ඉන්ටර්වියුස් වලට හෝ YouTube channel එකක් කරනවා නම් ඒ වගේ එකට පාවිච්චි කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එකක් මම වගකීමක් ඇතුව තමයි ඔයාලට දෙන්නේ. මේක හොඳට යූස් කරන්න පුළුවන්. ඒ වගේම වගකීමක් තියෙන විදිහට ඔයාලට ඕන වෙලාවක කතා කරලා කියන්නේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මගේ විමසන්න පුළුවන්. එතකොට මේක මෙහෙමයි. ප්ලග් කරන විදිහ අපෝ මම කියන්නම්. ඔයා හිතනවා ප්ලග් කරන iPhone එකට කියලා. එහෙනම් මේ කේබල් එක ගන්න ඕනේ. මේ කේබල් එක ගත්තා. ඊට පස්සේදී මේ RX කියන මොඩියුල් එක මේ රිසීවර් එක ගත්තා. මේක Type C පැත්ත. මෙතන තියෙන්නේ මේ Type C පැත්ත මෙහෙම ප්ලග් කරා. ඊට පස්සේ මෙහෙම තියෙන්නේ මේ කොටස ඔයාගේ ෆෝන් එකේ පෝට් එකට ප්ලග් කරන්න. ප්ලග් කරලා මෙන්න මෙතන බටන් එක තියෙනවා. මේක ඔන් කරන්න. ඔන් කරාම මෙන්න මෙහෙම ඉන්ඩිකේට් වේවි ලයිට් එක. ඔන් කරාම මේ විදිහට තමයි ලයිට් එකක් ඉන්ඩිකේට් වෙන්නේ. ඊට පස්සේදී දැන් බලමු. මෙන්න මෙහෙම දැන් මම මයික් එකක් ගන්නවා. මේ මයික් දෙකෙන් මයික් එකක් හොඳට පැක් කරලා දිනවා මේ විදිහට මේ. මයික් දෙක ගන්න. දැන් මම පෙන්නන්නම් ඔයාලට මේක ඔටෝ කනෙක්ට් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කිසිම ආයාසයකින් තොරව කනෙක්ට් වෙනවා. දැන් මේ ඔටෝ මේ වෙනවනේ. මේ මෙතන පවර් බටන් එක තියෙනවා. මේ ඉන්ඩිකේට් වෙන මෙතන බලන්න. මේක ඔන් කරපු ගමන් වෙන දේ බලන්න. කනෙක්ට් වුණා. අන්න ඒ වගේ තමයි ඔටෝ කනෙක්ට් වෙනවා. ඊට පස්සේදී මේකේ වොලියුම් අප් ඩවුන් කරන්න. මෙතනින් වොලියුම් අප් ඩවුන් කරන්නත් පුළුවන්. මයික් එකකින් වොලියුම් අප් ඩවුන් කරන්නත් පුළුවන්. මෝඩ් එක මාරු කරන්න, noise cancellation එක මෝඩ් තියෙනවා. මැනුවල් එක බලන්න. මේ දාලා ඉවරලා චෙක් කර කර ඔයාට ඕන මෝඩ් එකකට මේ ඒ කියන්නේ මේ පවර් බටන් එක ගිහුවම මෝඩ් මාරු වෙනවා. මෝඩ් මාරු කර කර ඔයාට යූස් කරන්න පුළුවන්. නේ? ඔයාට ඕන විදිහකට මේක යූස් කරන්න පුළුවන්. එක එක මෝඩ් මාරු කර කර. මේකත් එහෙම මේ දෙකම එකපාර කනෙක්ට් කරන්න පුළුවන් මේකට. දැන් මම අරක ඔෆ් කරාට පස්සේදී මේක ඉන්ඩිකේට් වෙනවා. දැන්
ඔන් කරාම මේ වෙනවා. දැන් මේක ඕෆ් කරාම ආපහු බලන්න. හරි ඩිස්කනෙක්ට් වුණාම ඉන්ඩිකේට් වෙනවා. අන්න ඒ විදිහෙන් තමයි මේක කනෙක්ට් කරන්න තියෙන්නේ. ෆෝන් එකට කිසිම ඇප් එකක් ගන්නවත් එහෙම තර්ඩ් පාර්ටි ඇප් එකක් ප්ලේ ස්ටෝර් එකෙන් හරි ඇප් ස්ටෝර් වලින් හරි කිසිම දෙයකින් ගන්න නැහැ. කෙලින්ම මේක ගත්තා ප්ලග් කරා පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. මේක මේ මම එවනකොට ඒ කියන්නේ මම විශ්වාසයෙන් යුතුව මේ ප්‍රොඩක්ට් එක මොවාට එවන හින්දා ඔයාට මේක මේ පාර්සල් එක ඕපන් කරලා බලලා මේ ඩිවයිස් එක තියෙනවද කියලා බලලා ගන්න පුළුවන් විදිහට එවන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. මේක දැන් සාමාන්‍යයෙන් මේක එවනකොට දැන් මේ දවස්වල ගොඩක් ගැටලුවක් තියෙනවා මේ COD ප්‍රශ්න. ඒ කියන්නේ කුරියර් චාර්ජ් එක වැඩි වෙලා ඇත්තට මම මේ වීඩියෝ කරන දවස් වෙනකොට කුරියර් චාර්ජ් එක සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා දැන් රුපියල් 500කටත් එහා ගිහිල්ලා තියෙන කුරියර් චාර්ජ් එක මේ දවස්වල මේ වීඩියෝ කරන දවස්වල. එතකොට මට මේක මේ සම්පූර්ණ ටෝටල් ප්‍රයිස් එකම COD එවන්න අමාරුයි. මොකද දන්නවද දැන් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඕඩර් එක දාලා ආසාවට මොන හරි වෙලා එක මිනිස්සු ඉන්නවනේ. ඕඩර් එක දාලා මේ කුරියර් එකෙන් කෝල් කරාම එක ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. නැත්තම් කෙලිම ඕඩර් එක කැන්සල් කරනවා මේක බලන්නේවත් නැතුව. එතකොට කුරියර් එකෙන් මේක ගත්තත් නැතත් මේක ගන්න එක නැති කුරියර් එකට අදාළ නැහැනේ ඇත්තටම. මේක ගත්තත් නැතත් කුරියර් එකෙන් රුපියල් 500 charge කරනවා මේ දවස්වල. එතකොට දැන් ඔයා හිතන්න මේ වගේ දවස් 3ක් 4ක් දවසට සෙට් වුණොතින් ඒ වගේ කස්ටමර්ස්ලා දැන් මම මේක ඇත්තටම ප්‍රොඩක්ට් එක යවන හින්දා මට මේ ඇත්තටම මේ වගේ දෙයක් වුණොත් මට පාඩුයි. සමහර අය ඉන්නවනේ මේ වගේ පෙන්නලා මේ බොක්ස් එක විතරනේ යවන්නේ. ඒගොල්ලන්ට පාඩුවක් නැහැ. මොකද මේ එකක් විකුණ ගත්තත් ඇතිනේ සම්පූර්ණ ප්‍රයිස් එක මේගොල්ලන්ට ලාභයන්නේ. දැන් අපි මෙහෙම යවලා දෙකක් තුනක් දවසට එහෙම වුණොතින් රුපියල් 2000ක් 1500ක් 2000ක් අපිට පාඩුයි. එතකොට ඒ රුපියල් 2000 කස්ටමර්ටත් නෑ මටත් නෑ කොහොමවත් නැති තර්ඩ් පාර්ටි කම්පැනි එකකට තමයි ඒ සල්ලි යන්නේ. ඒකින්ද කුරියර් චාර්ජ් එක මට කලින් ඩිපොසිට් කරාට පස්සේදී මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක මම කෑෂ් ඔන් ඩෙලිවරි වෙනවා. ඒ කියන්නේ රුපියල් 500ක් හෝ 450 හෝ 500 හෝ ඩිපොසිට් කරාට පස්සේ අදාළ කාලෙට තියෙන කුරියර් චාර්ජ් එක මේක මම එවනවා. ඊට පස්සේ ඔයාලට මේක ඕපන් කරලා බලලා ගන්න පුළුවන්. එහෙම තමයි මම එවන්නේ. සහ මේක වගකීමක් සහිතව දෙන්නේ. ඔයාලට 3 month warranty එකක් දෙනවා. මේක මොකක් හරි වුණොත් එහෙනම් මම මාරු කරලා දෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ warranty period එකත් ඔයා ගන්න කාලෙට ඒක වෙනස් වෙයි. මොකද මේක මම නෙවෙයිනේ හදන්නේ. මේක මම ගෙන්න. ඒ කියන්නේ මේක වෙන රටකින් හදන්නේ. එතකොට මේක ගෙන්නන ඒජන්ට් දෙන warranty එක තමයි මට දෙන්න පුළුවන්. මොකද මට මේක රිපෙයාර් කරන්න බැහැනේ. එතකොට ඒ කාලෙන් කාලට ඒ කම්පැනි එක දෙන warranty එකත් එක්ක මේක වෙනස් වෙනවා. ඒ කාලෙට මගෙන් අහලා ගන්නවා කොයි period එකකටද warranty එක දෙන්නේ කියලා. එතකොට මේකේ තියෙනවා මේ noise cancellation එක තියෙනවා. මේ තියෙන noise reduction. ඒ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා මේ මෙතන. මම ගහලා තියෙනවා. ඒ වගේ ප්‍රීමියම් ක්වොලිටි මයික් එකක් මේ වීඩියෝ එක කරන්න මට මේ හැම කෙනාටම එකින් එක පැහැදිලි කරන්න බැරි හින්දා තමයි මේ වීඩියෝ එකක් දැන් මම බලන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ මේක බැල. කියන්නේ මම මේ කියන ගහනවා ඔයාලා බලනවනේ මම කියන එක නෙමෙයි. කියන්නේ සමහර කස්ටමර්ස්ලා වීඩියෝ එක බලන්නේ නැහැ. බලන්නේ නැතුව නික හැමතිස්සෙම අර එක එක විස්තර එක එක මැසේජ් එක රිප්ලයි කරන්න අමාරුයිනේ. එන සාමාන්‍යයෙන් දවසට ගොඩක් පිරිසක් එක්ක chat කරනකොට මේ අර එක මැසේජ් එකට විස්තර කරන්න අමාරු හින්දා තමයි මේ වීඩියෝ එකක් දාන්නේ. ඒ හින්දා මේක බලන්න. මේක මේ දාන්න YouTube එකෙන් සල්ලි හොයනවා මොකටවත් නෙමෙයි මගේ පහසුව සඳහා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අමතර විස්තරයක් අවශ්‍ය නම් මගෙන් අහන්න. මම සපෝට් කරනවා. අර විදිහටම තමයි එවන්නේ. COD එවන්න පුළුවන් නැත්නම් ඩිපොසිට් කරලත් එවන්න පුළුවන්. Thank you.